ආන් මේ තමයි අපේ මුළු ගම්මානම. ගම්වැසියනි මේ තමයි ආන්. ඇයි යාළුවා මේ විදියට මන් දිහා බලාගෙන ඉන්නේ? මගේ මොකක් කර වැරද්දක් තියනවද? කවුරුවත් වායු දුනු අය දැකලා නෑ අවුරුදු 100කින් විතර. හිතුවේ එයා නෑ කියලා. ඒත් මගේ මිනිපිරි මුණුපුරයි ඔයා හොයාගත්තා. හොයාගත්ත කිව්වේ? ආන් මේ මගේ ආච්චි අම්මා. අත්තම්මා ආච්චි කියන්නේ. මොකද්ද මේ ආයුධේ? මේකේ මොකේකටවත් තනින්න බෑනේ. ඕක අනින්න නෙවෙයි තියෙන්නේ. ඕක තියෙන මට ඉගිලෙන්න. මායාවක් ආයෙත් එක කරන්න. මායාවක් නෙවෙයි ඉගිලෙනවා. දන්නවද උලඟ කොච්චර සැරුණොත් මේක ඉගිලෙන්න උදව් වෙනවා. ඔයා දන්නවද ළඟදීත් මම බැලුවා. මිනිස්සුන්ට ඉගිලෙන්න බෑ. මොකද බැරි? අපෝයි මගේ බැලුම් කුළුණ. ඔයා නම් කපුරුයි. අපූරු ඔයා වායු දුනු අය ගටාර ජල දුනු අය දැන් ඉතින් දෙන්නට හිතේ හැටියට කාලනාස්ති කරන්න පුළුවන්. ඔයා ජල දුනු අයද? ඕ සමහර විට වෙන්න පුළුවන්. මේ අහන්න දැන් ඕක නවත්තන්න. එන්න ගටාර. ඔයාට වැඩ තියෙනවා. මං ඔයාට කිව්වේ එයා හැබැයි දක්ෂයෙක් අත්තම්මාච්චි. අන්තිමේදී හරි කෙනා හම්බුණා. ගටාරා හැබැයි මේ ළමයාව බලාපොරොත්තු වෙන්න එපා. ඒත් මේ ළමයා විශේෂයි. මට කියන්න පුළුවන් එයා හරිම නුවණක්කාර කෙනෙක්. දැන් මම දෙවෙල්ල දින්නේ. ඕ ඒක මට දෙන්න. ආයෙත් පටන් ගන්න. නෑ ගින්නි නැවීමට අවශ්‍ය බලය එන්නේ හුස්මෙන්. පේශි වලින් නෙමෙයි. හුස්මෙන්නේ ශරීරයේ තැන්පත්ව තියෙන ශක්තිය. ශක්තිය ගාත්‍රා දිගේ ඇවිත් අන්තිමට ගින්දර බවට පත් වෙනවා. මේ වතාවේවත් හරියට කරා. හොඳටම ඇති. එකම දේ කරලා මට දැන් එපා වෙලා තියෙන්නේ. ඊළඟ පියවර උගන්නන්න මම ලෑස්ති. නෑ ඔයාට ඉවසිල්ලක් නෑ. ඔයා තව ගොඩක් පුහුණු වෙන්න ඕන. ආයෙත් පටන් ගන්න. මුනිවරයෝ නම් කිව්වේ ඇවට තමයි ඉන්න අන්තිම ගිනි දුනු අය කියලා. ඒත් දැන් එයාගේ වයස අවුරුදු 100ක් පැනලා. ක්‍රම 4 ඉගෙන ගන්න මෙයාට අවුරුදු 100ක්ම තිබුණා. ඒකින්ද ඒව පරද්දන්න නම් මං ඊට වැඩිය ක්‍රම ඉගෙන ගන්න ඕනේ. ඔයා මට දැන් උගන්වන්න ඕනේ අමාරු ක්‍රම ඔක්කොම. හොඳයි. ඒත් ඊට කලින් මගේ හවස කෑම එක මං